आईबोन क्रिकेट වලට ආදරය කරන හැමෝටම නායක ධනංජය ද සිල්වාගේ විශිෂ්ට ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට ගිය අමාරුවෙන් සෑහෙන තරම් දුරට ගොඩ එන්නට සමත් වුණා. ධනංජය ද සිල්වා හොඳට කරද්දී ජොෂුවා ද සිල්වා උඩපන්දු 3ක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300න් එපිටට යන්නට ඉඩකඩ සලසා දෙමින්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතරේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනේ උණුසුම කතා කරමු අද ක්‍රික් වීලොග් ටෙලිඩෝස් එකෙන්. GS ස්පෝර්ට්ස් ව්‍යායාමයේ විප්ලවීය වෙනස. අලවිසැල් මාදිවෙල ගාලුපාර කොළඹ 3 සියලුම ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් සඳහා එකම තැන චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතරේ පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණේ ඇන්ටිගුවාහි නෝර්ත් සවුන්ඩ් වල ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ. මේ ක්‍රීඩාංගණයේ තනතිරුව සෑහෙන තරම් දුරට තනකොළ සහිත ටෙස්ට් තරගයකට උචිත තනතිරුවක් බවට පත් වෙලා තිබුණා. මේ අනුව අපි පෙර දැක්මේදී කතා කළා වගේම මේ තනතිරුව පළමු දින දෙක තුල වේග පන්දු යවන්නට සෑහෙන තරම් දුරට සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තද හිරු රශ්මියක් පවතිනවා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයට. මේ නිසා තුන්වෙනි දිනේ හතරවෙනි දිනේ වෙනකොට පිතිකරණයට යෝග්‍ය වටපිටාවක් නිර්මාණය වෙයි. ඇතැම් විට පස්වෙනි දිනේ වගේ වෙද්දී තනතිරුව තරමක් දුරට මන්දගාමී වෙලා පිතිකරණයට යෝග්‍ය ඒ වගේම දඟපන්දුවට තරමක් උචිත තත්වයක් නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙනවා. කෙසේ වෙතත් පිතිකරණයට යෝග්‍ය ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් පළමු ඉනිමේ ලකුණු 400 ඉක්මවා ගියා නම් තමයි වඩා හොඳ. අවම වශයෙන් ලකුණු 350 සීමාව ඉක්මවන්නට තිබුණා නම් ඊටමත්ම හොඳ ක්‍රීඩාංගණයක් විදිහට මේ තනතිරුව අපිට හඳුනා ගන්නට පුළුවන්. කාසිය වාසිය දිනා ගන්නට සමත් වුණේ බටහිර ඉන්දිය කොදෙව් නායක රොස්ටන් චේස්. ඔහු තීරණය කළා පළමුවෙන් පන්දු යැවීමට පුදුමයක් නැහැ. මේ ක්‍රීඩාංගණය තුල පළමුවෙන් පන්දු යැවීම තමයි වඩා යෝග්‍ය වෙන්නේ. ඕනම කණ්ඩායමක් කැමති තමන්ගේ පළමුවෙනිම තරගයේ දෙවන දිනේ අගභාගයේ නැත්නම් තුන්වෙනි දිනේ ක්‍රීඩා කරන්නට. මොකද ඒක තමයි පිතිකරණයට වඩාත් යෝග්‍ය කාල වකවානුව බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කාලයකට පස්සේ හනමිටිය බිමින් තියලා කණ්ඩායම තීරණය කරලා තිබුණා ශ්‍රී ලංකාව නිත්‍ය දඟපන්දු යවන්නෙක් නොමැතිවයි මේ තරගයට අවතීර්ණ වෙන්නේ. අපි පෙර දැක්මේදී කතා කළා මේ තනතිරුවේ ස්වභාවය එක්ක අපිට ඔප්ෂනල් ස්පිනර්ස් ලගෙන් මේ දඟපන්දු යවන්නාගේ කාර්යභාරය කරගන්නට හැකියාවක් තියෙනවා. මේ නිසා වේග පන්දුවට මුල් තැන දීලා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ යුතුයි කියලා අපේ පෙර දැක්මේදී අපි කසුන් රාජිතද විශ්ව ප්‍රනාන්දුද කියන එක පිළිබඳව පොඩි දෙගිඩියාවක් 50-50 අවස්ථාවක් අපිට තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරලා තියෙන්නේ කසුන් රාජිතව මේ තරගයට අරගෙන එන්න. ඒකට හේතුව මේ ක්‍රීඩාංගණය හරහා හමා යන සුළඟත් එක්ක කසුන් රාජිතට පන්දුවේ හොඳ දෝලනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. මේ කාරණය මත තමයි රාජිතව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කෙසේ වෙතත් අර වමත් වේග පන්දු යවන්නෙක් නොමැතිවයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. නමුත් රාජිත සාර්ථක වුණොත් අපිට ඒ තීරණේ හොඳ ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාවක් තියෙනවා. බටහිර ඉන්දිය කොදෙවුණුත් විශේෂ දෙයක් කළා. ඔවුන් උපනායක ජොමෙල් වොරිකන්ව එලියෙන් තියලා වේග පන්දු යවන්නන් 5 දිනක් සමග තමයි මේ තරගයේ ක්‍රීඩා කරන්නේ. එතකොට ජෝෂප්ලා දෙන්නම කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් පන්දු බලෑනිය ඉතාමත්ම ප්‍රබල පන්දු බල ඇණියක් බවට පත් වෙලා තිබෙනවා. මේ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ වේගය සහ මේ තනතිරුවේ ස්වභාවයත් එක්ක. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ෂේහෝප් අසනීප තත්වයකින් පසුවීම නිසා ඔහු කණ්ඩායමට ඇතුළත් වුණේ නැහැ. ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් නෙවෙයි ලබාගත්තේ පළමු පන්දු ආරයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල විදිහට පැතුම් නිස්සංක දැවී ගියා. විශේෂත්වයේ බවට පත් වෙන්නේ පුහුණු තරගයට ක්‍රීඩා නොකරපු අපේ ප්‍රධාන පිතිකරුවන් තිදෙනාම මේ තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවට දැවියාම පැතුම් නිස්සංක සහ කේමෙන්ඩිස් යුගලයේම ලකුණු නොලබා දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 2ක් පමණයි ලබා ගත්තේ. කෙමරෝජ්ගේ පන්දුවක් හමුවේ ෆ්ලික් කරන්න තමයි පැතුම් උත්සාහ කළේ. හැබැයි පන්දුවේ ඉපිලීමත් එක්ක පිත්තේ වැදිලා පන්දුව ෂෝට් ලෙග් ක්‍රීඩකයා වෙතට උඩ පන්දුවක් බවට පත් වුණා. මේ අනුව පළමු පන්දු ආරයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල බිඳී ගියා. ඉන් අනතුරුව නිෂාන් මදුෂ්ක සහ දිනේෂ් චන්දිමල් අතරේ ලකුණු 40ක සබඳතාවක් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණා. නිෂාන් මදුෂ්ක ලකුණු 3ක් ලබා සිටියේදී ජේඩන් සීල්ස්ගේ පන්දුවක් හමුවේ ජොෂුවා ද සිල්වා වෙතට උඩ පන්දුවක් ලබා දුන්නා. මේක ටිකක් අමාරු අවස්ථාවක්. කෙසේ වෙතත් ජොෂුවා ද සිල්වාට මේ උඩ පන්දුව රැක ගන්නට නොහැකි වුණා. ඒ අවසරයෙන් නිෂාන් මදුෂ්ක ලකුණු 23ක් ලබා ගන්න සමත් වුණා. 10 වෙනි පන්දු වාරයේදී රොස්ටන් චේස් අල්සාරි ජෝෂප් අතට පන්දුව ලබා දුන්නා. ජෝෂප් පළමු පන්දු වාරය තුලදීම කඩුළු දෙකක් පිට ලබා ගන්නට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත් කරමින්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 42ක් තිබෙදී කඩුල්ල මුවා කිරීමේ වරදට නිෂාන් මදුෂ්කව හසු කර ගන්නට අල්සාරි ජෝෂප් සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාව රිවිව් අවස්ථාව ලබා ගන්නට
තීරණය කළේ නැහැ. මොකද ෆුල් ලෙන්ත් පතිත වූ පන්දුවක් තමයි කෙලින්ම පා ආවරණයේ වැදුනේ. මේ නිසා නිෂාන් මදුෂ්ක රිවිව් අවස්ථාව ලබා ගැනීමෙන් තොරවම පිටියෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව left right combination එක පිළිබඳව කල්පනා කළා. මේ නිසා අංක 5 පිතිකරුවා විදිහට සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන කමිදු මෙන්ඩිස් අංක 4 පිතිකරන ස්ථානයට ආවා. කමිදු මෙන්ඩිස් ප්‍රථම පන්දුවෙන්ම දැවී ගියේ ආරක්ෂිත පහරක් එල්ල කරන්නට ගිහිල්ලා අල්සාරි ජෝෂප්ගේ පන්දුව පිටත අග්‍රේ වැඩි උඩ පන්දුවක් බවට පත්වීමත් සමගින් මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට කඩලු 3ක් විදිහට පළමු සෙෂන් එක තුලදී දැඩි අසීරුතාවයකට පත් වුණා. ඉන් අනතුරුව දිවාහාරය දක්වා නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමල් අතරේ ලකුණු 53ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුණා. මේ අනුව ශ්‍රී ලංකාව ලකුණු 95කට කඩලු 3ක් විදිහටයි දිනේ පළමු සෙෂන් එක අවසන් කළේ. දිනේෂ් චන්දිමල් ලකුණු 7ක් ලබා සිටියේදී කෙම රෝච්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දුන්නා තුන්වෙනි ස්ලිප් ක්‍රීඩකයා කැවෙම් හොජ් වෙතට. නමුත් ඔහුට එය නිසියාකාරයෙන් රැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුව පිටියේ පතිත වී පැමිණෙද්දී තමයි ඔහු රැක ගන්නට සමත් වුණේ. ඉන් අනතුරුව ලකුණු 44 දී කෙම රෝච් ගේ පන්දුවක් හමුවේ ජොෂුවා ද සිල්වා වෙතට උඩ පන්දුවක් ලබා දුන්නා. එය නම් සාපේක්ෂව පහසු අවස්ථාවක්. නමුත් ජොෂුවා ද සිල්වාට එය රැක ගන්නට නොහැකි වුණා. මේ අවසරෙන් දිනේෂ් චන්දිමල් තමන්ගේ අර්ධ ශතකය වාර්තා කරගත්තා. චන්දි වාර්තා කළේ තමන්ගේ 35 වෙනි ටෙස්ට් අර්ධ ශතකය. දිවාහාරයෙන් පසුව ක්‍රියාත්මක වෙච්ච 4 වෙනි පන්දුවාරයේදී ෂමා ජෝෂප් ක්‍රියාත්මක වුණේ යලිත් වතාවක් එකම පන්දුවාරයක් තුලදී කොදෙව්වන්ට කඩුළු දෙකක් හිමි කර දෙමින්. දිනේෂ් චන්දිමල් කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. ෂමා ජෝෂප් ඊයේ දිනය පුරාම ෆුල් ලෙන්ත් එකේ පන්දු යවුවා. මේ අවස්ථාවේදී ඔහු යෝක පන්දුවක් යොමු කළේ හරියටම ක්‍රීස් එක මත තමයි පන්දුව පතිත වුණේ. චන්දි උත්සාහ කළේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකට යන්න. නමුත් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදුුනේ ලකුණු 54ක් ලබා සිටියේදී. කුසල් මෙන්ඩිස් මේ පන්දුවාරයේදීම ඩ්‍රයිව් පහරක් එල්ල කරන්නට ගිය පිටින්නට තරමක් ඉවතින් ආපු පන්දුවකට පිත්තේ පිටත අග්‍රේ වැදිලා පන්දුව උඩ පන්දුවක් විදිහට ඇදී ගියා. මේ අනුව කුසල් මෙන්ඩිසුත් ලකුණු නොලබා දැවී ගියා. යලිත් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට පත් වුණේ කඩුළු 5ක් ලකුණු 110කට බිඳ වැටීමත් සමගින්. නමුත් ධනංජය ද සිල්වා සහ සොනාල් දිනුෂ ලකුණු 99ක විශිෂ්ට සබඳතාවක් 6 වෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගන්නට සමත් වුණා. ඔවුන් දෙදෙනා තේපානය දක්වාම තමන්ගේ කඩුළු නොදී ක්‍රීඩා කරන්නට සමත් වුණේ දෙවැනි සෙෂන් එකේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් පමණක් ලබා දෙමින් ලකුණු 105ක් ලබා ගනිමින්. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු බිඳ වැටීමෙන් පීඩනය එල්ල කළත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු වේගය පවත්වා ගනිමින් නිරන්තරයෙන්ම ලකුණු පුවරුව කරකවන්නට සමත් වුණා. තේපානෙන් පසුව ක්‍රියාත්මක වෙච්ච තුන්වෙනි පන්දුවාරයේදී කෙමරෝච් සොනාල් දිනුෂව පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණා. ඔහුගේ අර්ධ ශතකයට ලකුණු 7ක් පසුපසින් සිටියේදී අවාසනාවන්ත ආකාරයෙන් ඔහු දැවී ගියේ. කෙමරෝච් පන්දුව කඩුලෙන් ඉවතට තමයි දෝලනය කරමින් සිටියේ. නමුත් වමත් පිතිකරුවාට එරෙහිව එකවරම ඔහු පන්දුව කඩුල්ල තුලට දෝලනය කරා. සොනාල් දිනුෂ පන්දුව නිදැල්ල යාමට ඉඩ හැරියා. නමුත් පාවරණයේ පන්දුව වැදීමත් එක්ක කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුව හසු කර ගන්නට කෙමරෝච් සමත් වුණා. පිටියේ විනිසුරුගේ තීරණයට එරෙහිව රිවිව් අවස්ථාව ලබා ගත්තත් එහිදී අම්පයර්ස් කෝල් අවස්ථාව යටතේ සොනාල් දිනුෂට පිටියෙන් ඉවත් වෙන්නට සිදු වුණේ ලකුණු 99ක විශිෂ්ට සබඳතාව නිමා කරමින්. ඉන් අනතුරුව මිලාන් රත්නායක ලකුණු 27ක් වාර්තා කළේ පන්දු 52කට මුහුණ දෙමින් ඔහු ජස්ටින් ග්‍රීව්ස්ගේ පන්දුවක් හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. ධනංජය ද සිල්වා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ලකුණු 120ක් වාර්තා කරමින් අනෙක් පසෙන් කඩුළු බිඳ වැටුණත් නොසැලී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරපු ඔහු තමන්ගේ 13 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරන්න සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ අවසන් සෙෂන් එක තුලදී කඩුළු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්වයක ඉඳලා ලකුණු 300 සීමාව ඉක්මවා යන්නට සමත් වීම මේ තරගය තුලදී ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක් විදියට සටහන් කරන්නට පුළුවන්. මේ අනුව පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 308ක් රැස් කරගත්තා. දිනේ එක් පන්දුවාරයක් ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණා. අසිත ප්‍රනාන්දුයි මේ පන්දුවාරය ක්‍රියාත්මක කළේ මෙය නිලකුණු පන්දුවාරයක් බවට පත් වුණා. බටහිර ඉන්දිය කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා තමන්ගේ කඩුළු ආරක්ෂා කරගන්නට සමත් වුණා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය තුලදී උත්සාහ කළ යුත්තේ මේ දිනය තුල බටහිර ඉන්දිය කොදෙව්වන් සියලු දෙනා දවාගෙන තුන්වෙනි දිනේදී තමන්ගේ දෙවන ඉනිම වඩා ප්‍රබලව ගොඩනැගීම තමන්ගේ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 350 සීමාව ඉක්මවා ලබා ගන්නට හැකියාවක් ලැබුණොත් මේ තරගයේ ජයග්‍රහණය කරා යන්නට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙනවා. තාමත් මේ තනතිරුව වේග පන්දුවට උචිතයි. මේ නිසා ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියට
අද දිනය තුලදී බටහිර ඉන්දිය කොදෙව්වන්ට අභියෝගය එල්ල කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් තරගයේ උණුසුම් තරඟ තොරතුරු සටහන් උනේ. ඉතින් තරගයේ දෙවෙනි දිනේ උණුසුම් තොරතුරුත් එක්ක අපි හෙට දවසේදී ඩේලි ඩෝස් එකෙන් කතා කරමු. ඉතින් ක්‍රිකට් උන්මාදයට හොඳම බීත ක්‍රික් වීලොක් ඩේලි ඩෝස් එක හැමදාම ගන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.